Hmm. Entry කරාට ඇහෙන්නේ හරියට. එකකින් ගෙතේ. හරි. එතකොට අද අපි බලන්න යන්නේ ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් එකේ තව කොටසක් කරන රිස්ක් ඇන්ඩ් රිටර්න් එකේ මම කලින් වීඩියෝ එකේ තියරි ටික පැහැදිලි කරා. එතකොට මේ වීඩියෝ එක මම බලන්න යන්නේ ඒකට අදාළ 2024 25 පාස් පේපර්ස් දෙකේ ගණන් දෙක කොහොමද හදන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලාම අපි බලමු 2024 ගානේ 2024 පේපර් එක ගන්න හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම තියෙනවා පොඩි ලකුණු තුනක ගානක්. ඒකේ අපෙන් අහන්නේ ෂෙයා එකක් දීලා ඒකට අදාළ ඩිවිඩන්ඩ් එක දීලා ඒක අවුරුද්ද අවසානයේ අ, මෙච්චරක් කියන්නේ ෂෙයා එකේ ප්‍රයිස් එක රුපියල් 78යි ඒකට අවුරුද්දට අදාළව රුපියල් 1.25ක ඩිවිඩන්ඩ් එක ගෙවලා තියෙනවා. මේ ෂෙයා එක අවුරුද්ද අවසානයේදී රුපියල් 87ක් වෙලා තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම අහනවා compute the percentage of total return. එතකොට මේ ෂෙයා එකට අදාළ total return එකේ percentage එක තමයි හදන්න කියන්නේ. එතකොට මේකේ බේස් වැලියු එක රුපියල් 78යි. එතකොට මේ ෂෙයා එකට ගත්තාම අපිට හම්බෙලා තියෙනවා රුපියල් 1.25ක ඩිවිඩන්ඩ් එකකුත් ලාභාංශිකුත් ඒ වගේම මේ ෂෙයා එක අවුරුදු ඉවරෙද්දී රුපියල් 87ක්. ඒ කියන්නේ රුපියල් 9කින් මිල වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ රුපියල් 9යි රුපියල් 1.25යි ටෝටල් එක තමයි මේකට අදාළ ටෝටල් රිටර්න් එක. එතකොට 78 දානවා ඉතින් පල්ලෙහාට ඊට පස්සේ උඩට එනවා අර රුපියල් 125යි 9යි. ඒ දෙකේ ටෝටල් එක. ඊට පස්සේ ඒක දානවා පර්සන්ටේජ් එක විදිහට. එතකොට එනවා අපිට පර්සන්ටේජ් එක 13.14යි කියලා. ඊට පස්සේ අහන දෙවෙනි එක in part 1 where what were the dividend yield and the capital gain yield. ඒ කියන්නේ අර අපි කලින් එකේ වෙනින් වෙනම හොයපු එකට හොයපු එක මේකේ වෙනින් වෙනම හොයන්න ඕනේ. dividend yield එක කියන්නේ අර 78න් 1.25 දාලා ප්‍රතිශතයක් විදිහට ගත්තාම capital gain yield එක කියන්නේ 78න් 9% එකක් විදිහට දාලා ගත්තාම අපිට උත්තර දෙක එනවා 1.60කුයි 11.54කුයි percentages දෙක. ඊපස්සේ මේක B එකේ අහලා තියෙන තියරි පාර්ට් එකක්. ඒකට උත්තරේ මම ලියලා තියෙනවා. ඒක චුට්ටක් බලා ගන්න. ඊට පස්සේ අපි යමු අපේ රිස්ක් ඇන්ඩ් රිටර්න් ගන්නට. එතකොට මේ විදිහට තමයි සාමාන්‍ය රිස්ක් ඇන්ඩ් රිටර්න් එකක් කියන්නේ ගාන. එතකොට අපිට ගානේ දීලා තියෙනවා probabilities 5ක් සහ x and y කියන ස්ටොක් දෙකේ possible return දෙක. එතකොට අපෙන් පළවෙනියට අහනවා calculate the expected rate of return for stock X and Y. එතකොට පළවෙනියට අපෙන් අහන්නේ මේ මොකද්ද X සහ Y කියන ස්ටොක් දෙකේ expected return එක. එතකොට expected return එක හොයන්නේ ඒ ස්ටොක් එකට අදාළ probability එක ගුණ කරනවා එයාගේ possible return එක. එතකොට මේකේ situations පහක් තියෙනවා. එතකොට ඒ පහට අදාළ ගුණ කිරීම ටික වෙනම අරගෙන එකතු කරලා තමයි ගන්න ඕනේ. එතකොට උත්තරය අපිට එනවා 0.132ක්. එතකොට ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තාම ඉන්නේ 13.2යි x ගේ. ඊටසේ ඒ විදිහටම අපි y ගෙත් හොයන්න ඕනේ. එතකොට y ගේ උත්තරේ එනවා අපිට 121ක්. ඊට පස්සේ අපි යනවා calculate the standard deviation of expected returns for stock X and Y. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්නේ x කියන ස්ටොක් එකට අදාළව එයාගේ probability එක වරහණක් ඊට පස්සේ possible return එකකින් අඩු කරනවා අපි අර උඩ හොයපු expected return එක. ඒකේ වර්ගය ඊට පස්සේ ඒ වගේම දැන් මේකේ situations පහක් තියෙන නිසා ඒක ඒ විදිහට පහටම යන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට සම්පූර්ණ වර්ගමූලය ගන්න ඕනේ. කලින් වීඩියෝ එකේ මම ඒකට දාලා සූත්‍ර ටික පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට ඒක අමතකයි නම් කලින් වීඩියෝ එක ආයෙ බලන්න පුළුවනි. එතකොට ඒ විදිහට සුළු කරලා ගත්තාම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක එනවා x කියන ස්ටොක් එකේ 8යි y ගෙත් ඒ විදිහටම හොයන් තියෙන්නේ
මේකෙදී අර සූත්‍රය හරියට බලලා මේ දත්ත ටික හරියට ඔය ආදේශ කරගන්න ඕනේ පටල ගන්න ඕනේ. මොකද එක තැනක හරි පැටලුනොත් ඔයගේ උත්තරේ වර්ධිනවා. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක x ගේ 8යි y ගේ 13යි. ඊට පස්සේ අපි අන්තිම ප්‍රශ්නේ අහනවා calculate the coefficient of variance of stock x and y and identify which stock is more risky. එතකොට මේක හොයන්න පොඩි සූත්‍රයක් තියෙනවා. coefficient of variance එහෙම නැත්නම් correlation coefficient ඔය දෙකම කියන්නේ එහෙකට. අපි අර කලින් හොයපු standard deviation එකයි ඒකට දාලා expected return එකයි තමයි මේකෙදි අපිට ඕන වෙන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක එක්ස්පෙක්ටඩ් රිටර්න් එකෙන් බෙද්දාම තමයි අපිට මොකක් හරි ස්ටොක් එකකට එහෙම නැත්නම් ඇසෙට් එකකට අදාළව කෝරිලේෂන් කෝඑෆිෂන්ට් එක එහෙම නැත්නම් කෝඑෆිෂන්ට් ඔෆ් වේරියන්ස් එක එන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක බෙදුව එක්ස්පෙක්ටඩ් රිටර්න් එක. එතකොට ඒක අපි කලින් ගානේ කලින් පියවර දෙක අපි හැදුවේ ඒ දෙක. එතකොට ඔයාලට ඕන නම් දශම විදිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් පර්සන්ටේජ් විදියට ගන්න පුළුවන්. උත්තර එකටමයි එන්නේ. කියන්නේ දශම නම් දශම, පර්සන්ටේජ් නම් පර්සන්ටේජ්. එතකොට උත්තරේ නා 0.6යි 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 1.9. එතකොට මේ කොයිම හැම වෙලේම මේ correlation coefficient එහෙම නැත්නම් standard deviation expected return ඒ වල තියෙන හැම වෙලේම අනුලෝම සම්බන්ධය. ඒ කියන්නේ වැඩි වෙන්න වැඩි. දැන් අපෙන් අහන්නේ මෝරිස් කිය ස්ටොක් එකනේ. එතකොට මේ දෙකෙන් ගත්තාම වැඩි මගයක් තියෙන y කියන ස්ටොක් එකේ. එතකොට y ගේ තමයි රිස්ක් එක වැඩිම. ඊට පස්සේ අපි යමු මේ C පාර්ට් එකට. C ගේ රෝමාංක 2. පළවෙනි රෝමාංකේ තියෙන්නේ තියරි පාර්ට් එකක්. මේක මොලේජ්ට බලා ගන්න. ඊට පස්සේ අපි හදමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියනවා දෙවෙනි ගාන අපිට දීලා තියෙනවා ෂෙයාර්ස් දෙකකුයි ඒ වලට අදාළ expected return සහ standard deviation මේ වගේම correlation between මේ these two stocks නැත්නම් shares. ඊට පස්සේ ගාන උඩම කියනවා Silva has invested 250. කියන්නේ පහෙන් දෙකක් මෙයා මේ ඉන්වෙස්ට් කරන්නේ P කියන ෂෙයාර් එකට. ඊට පස්සේ පහෙන් තුනක් ඉන්වෙස්ට් කරන්නේ Q කියන ෂෙයාර් එකට. ඊට පස්සේ දැන් පළවෙනි ප්‍රශ්නේ අහනවා what are the expected return and the standard deviation of returns on Silva's portfolio. portfolio එක expected return එක හොයන්නේ එයාට දාලා weight එක ගුණ කරනවා එයාගේ expected return එකකින්. එතකොට weight එක තමයි අපිට අර උඩ දීලා තියෙන්නේ. 5න් 2යි 5න් 3යි කියලා. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 40යි 60යි. ඒක තමයි මම මෙතන 0.4 ගුණ කිරීම 0.15 කියන්නේ. P කියන ෂෙයාර් එකේ එයාට දාලා weight එක 0.4යි එහෙම නැත්නම් 40යි. එයාගේ expected return එක 15යි. එහෙම නැත්නම් ඒක තමයි 0.15 කියලා තියෙන්නේ. ඒ වගේම තමයි Q-ටත්. එතකොට ඒ දෙකේ ඒවල ගුණිතයන්ගේ එකතුව තමයි මේ පෝර්ට්ෆෝලියෝ එකේ expected return එක වෙන්නේ 18.6. ඊට පස්සේ මෙයා කියනවා මෙයාගේ standard deviation එක හොයන්න කියලා. මෙයාගේ standard deviation එක හොයන්නේ standard මේ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකයි සිංගල් ඇසෙට් එකයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වගේ සූත්‍රය තමයි ටිකක් සංකීර්ණ. ඒතකොට ඒක මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. අර සූත්‍රය මතකයි නම් ආයි ගිහලා බලන්න පුළුවන්. එතකොට මෙතනදී ගන්නේ weight එකේ වර්ගය ගුණ කරා ඒකට දාලා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ වර්ගය එකතු කරා ඊට පස්සේ ඊළඟ ඇසෙට් එකේ weight එකේ වර්ගය ගුණ කරා එයාට දාලා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ වර්ගය එකතු කරා දෙක කියන්නේ නියතයක් weights දෙකයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් දෙකයි එයාලට දාලා correlation එකයි. ඔය ඔක්කොගෙම වර්ගමූලය තමයි අපි කියන්නේ standard deviation එක මේ portfolio එකට අදාළව. එතකොට අපිට එනවා 19.62 මේ portfolio එකේ standard deviation එක. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා what should be the correlation coefficient between returns of share P and share Q if Silva wants to have the portfolio risk at 14.89% level. ඒ කියන්නේ මේකෙන් අපිට දීලා තියෙන උත්තරේ මේ දෙකේ මේ වලට අදාළ
රිස්ක් එක. එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක 14.86යි කියලා. ඒතකොට මෙයා අපෙන් අහන්නේ මේ රිස්ක් එක ඒ ලෙවල් එකේදී මේකට දාලා කෝරිලේෂන් කෝඑෆිෂන්ට් එක කීයද කියලා. අර අපි කලින් 0.5 දැම්මේ. එතකොට ඒක කීයද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට එතනදී බලන්න ඕනේ මේ දැන් අපිට රිස්ක් එක එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දීලා තියෙනවනේ. එතකොට ඒක දාගන්න ඕනේ ඉස්සෙල්ලම අර සමාන කිරීමෙන් මෙහා පැත්තට. ඊට පස්සේ දත්ත ටික දාගෙන අන්තිමට ඉතුරු වෙනවා කෝරිලේෂන් කෝඑෆිෂන්ට් එක. මෙන්න මේක. ඊට පස්සේ දත්ත ටික දාගෙන ඊට පස්සේ එයාව ඉස්සෙල්ලම දශමයක් විදියට අරන් මේ ඕකේ වර්ගය ගන්න ඕනේ. දශමයක් විදියට අරගෙන එයාව වර්ග කරලා ඊට පස්සේ සූත්‍රේ පහලට සුරු කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට අපිට එනවා කෝරිලේෂන් කෝඑෆිෂන්ට් එක මේ මොකද්ද රිස්ක් එක 14.86 දී 0.0.26යි කියලා. එතකොට ඔහොම තමයි 24ට අදාළව පාස් පේපර් එකේ ගණන් ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු පාස් 25 25 පාස් පේපර් එකේ කොහොමද ගණන් ඇවිල්ලා තියෙන්නේ කියලා. පහේ තුනේ උඹ ඇදි දොර චුට්ටක් අද කරා යමනේ. නෑ ඇවුන්නේ. උඹ එළියේ නීටි. හරි. අපි බලමු 25 පාස් පේපර් එකේ රිස්ක් ඇන්ඩ් රිටර්න් එකට අදාළව කොහොමද පාස් පේපර් එක කැල්කියුලේට් කරන්නේ කියලා. ඒතකොට ඒකේ ප්‍රධාන අංක 3 ඒ කියන පාර්ට් එකට තමයි පාර්ට් එකෙන් පහළට තමයි අපිට ගාණ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි බලමු මේ ගාණ හදන්නේ කොහොමද කියලා. මේකෙත් අර කලින් ගාණේ වගේම ස්ටොක් එකකුයි ඒකට දාල ඩිවිඩෙන්ඩ් එකයි එයාගේ එන්ඩින් ප්‍රයිස් එකයි දීලා තියෙනවා. අපිට ඉස්සෙල්ලම කියනවා මෙයාගේ ටෝටල් රිටර්න් පර්සන්ටේජ් එක හදන්න කියලා. අර විදිහටම හදන්න තියෙන්නේ. ඩිවිඩෙන්ඩ් එක දැම්ම ඊට පස්සේ එයාට දාලා මොකද්ද එන්ඩින් ප්‍රයිස් එක දැම්ම. මෙයාගේ එන්ඩින් ප්‍රයිස් එක ගත්තාම රුපියල් දෙකක් අඩු වෙලායි තියෙන්නේ. එතකොට ඒක දාන්න ඕනේ ඍණ විදිහට. එතකොට ඩිවිඩෙන්ඩ් එක හම්බෙලා තියෙනවා 2.50ක්. ඒකෙන් දෙකක් අඩු වෙලායි තියෙන්නේ. එතකොට මේ ටෝටල් එක ගත්තාම වෙනවා අපිට 101.25ක් තමයි මෙයාගේ ටෝටල් පර්සන්ටේජ් එක. ඊට පස්සේ දෙවෙනි රෝ මංකෙන් අහනවා මේකේ ඩිවිඩෙන්ඩ් yield එකයි කැපිටල් ගේන් එහෙම නැත්නම් ලොස් yield එකයි. එතකොට මේකෙදි දෙක වෙනින් වෙනම බෙදලා දාලා තමයි හොයන්න ඕනේ. ඩිවිඩෙන්ඩ් yield එක ගත්තාම වෙනවා 6.25ක්. කැපිටල් ගේන් ලොස් yield එක එනවා ඍණ 0.5ක්. එතකොට ඔයාලට පේනවා මේ දෙකේ වෙනස 1.25යි. ඒක ඔයාලට උඩ උත්තරේදී ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි යමු B කියන රෝමංකෙට. B එකේ අහනවා මිස්ටර් සිල්වා කෙනෙක් කෙනා ඉන්වෙස්ට් කරන්න බලන් ඉන්න ෂෙයාර්ස් තුනක එක්ස්පෙක්ටඩ් රිටර්න් එක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ටිකයි අපිට දීලා තියෙනවා. select the most suitable share to invest using above information. මේ උඩ ඉන්ෆර්මේෂන් ටික කියවලා අපෙන් අහන්නේ මොකද්ද හොඳම ස්ටොක් එක කියලා මෙයාට ඉන්වෙස්ට් කරන්න. එතකොට අපි බලන්න ඕනේ දැන් ඉන්වෙස්ට් කරනවා නම් අනිවාර්යෙන් අපි බලන්නේ රිස්ක් එක දිහානේ. එතකොට රිස්ක් එක කැල්කියුලේට් කරන්න අපිට පුළුවන් මේ දෙන්න හරහා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගන්න. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක නෙමෙයි කෝරිලේෂන් කෝඑෆිෂන්ට් එක. මොකද අපිට එක්ස්පෙක්ටඩ් රිටර්න් එක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දීලා තියෙනවනේ. එතකොට අපි කෝරිලේෂන් කෝඑෆිෂන්ට් එක හොයන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දෙදුවා එක්ස්පෙක්ටඩ් රිටර්න් එක. එතකොට මේ කම්පැනිස් තුනේ ස්ටොක් තුනට අදාළව අපි හොයනවා කෝරිලේෂන් කෝඑෆිෂන්ට් එක. ඊට පස්සේ මේ තුනේ අඩුම උත්තරයක් කියන ස්ටොක් එකට අදාළ කම්පැනි තමයි අපි මෙයාට ඉන්වෙස්ට් කරන්න රෙකමන්ඩ් කරන්නේ. එතකොට
උත්තර ටික ගත්තාම එන්නේ 0.66යි 1යි 1.33. එතකොට ඒ කියන කම්පැනි ෂෙයාර් තමයි කෝරිලේෂන් කොඑෆිෂන්ට් එක අඩුම ඉලක්කමක් ඉන්නේ. ඒකට ඒ නිසා අපි රෙකමන්ඩ් කරනවා යාට ඒ කියන කම්පැනි ඉන්වෙස්ට් කරන්න කියලා. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දෙවෙනි රෝමාංකය ඒ මොනවද ඉකොනොමික් ස්ටේටස් තුනක් යටතේ ඒවලට අදාළ probabilities සහ securities දෙකක risk and return sorry possible return දෙක අපිට දීලා තිනවා. ඊගෙත් කලින් වගේම ඉස්සෙල්ලාම අපෙන් අහනවා expected rate of return in stock X and Y. ඒතකොට කලින් හදපු විදිහටම හදන්නේ මෙයාගේ probability එක මෙයාගේ possible returns වලින් ගුණ කරලා දැන් මේ කලින් හදපු ගානේ මේ සිටුේෂන්ස් පහක් තිබ්බා. මෙතන තියෙන සිටුේෂන්ස් තුනයි. එතකොට ඔයා ඒ තුනට අදාළව possibilities ටිකයි probabilities ටිකයි ඒ වලට අදාළ possible return ටිකයි ඒ ටික ගුණ කරලා ඒවල එකතුව ගන්න ඕනේ. එතකොට x ට අදාළ වෙනවා 22ක් y ට අදාළ වෙනවා 35ක්. ඊට පස්සේ අපි යනවා මෙයාලට අදාළ expected return එක හොයන්න. sorry standard deviation එක හොයන්න. standard deviation එක කලින් විදිහටම හදන්නේ මෙතන සූත්‍රය දාලා තියෙනවා. එතකොට මේකේ විදිහට එක අවස්ථාවකදී යාට දාලා probability එක ඊට පස්සේ යාගේ possible return එකකින් අඩු කරන අපි අර උඩ හොයපු expected return එක. ඒවල වර්ගයන්ගේ එකතුවට වර්ගමූලය දාලා තමයි standard deviation එක හොයන්නේ. එතකොට x කියන stock එකේ standard deviation එක එනවා 6ක් y කියන stock එකේ standard deviation එක එනවා 10.25ක්. ඊට පස්සේ මේකෙත් අපෙන් අහනවා calculate the coefficient of variance of stock X and Y and identify which stock is more risky. මේ දෙකෙන් වැඩිම රිස්ක් එකක් තියෙන ස්ටොක් එක අපිට හොයන්න කියන. එතකොට අපි වැඩිම රිස්ක් එකක් තියෙන ස්ටොක් එක හොයන්නේ correlation coefficient එක හරහා standard deviation එක බෙදුවා expected return එකෙන්. එතකොට අපිට answers දෙක එනවා 0.2 7යි 2යි 0.2යි 9යි 3. එතකොට y කියන ස්ටොක් එකේ තමයි correlation coefficient එක වැඩි. ඒ නිසා අපි recommend කරනවා y කියන ස්ටොක් එකේ තමයි රිස්ක් එක වැඩි කියලා. ඊට පස්සේ අපි යනවා C කියන රෝමංකෙට. C ගේ එකේ තියෙන තීරි ප්‍රශ්නයක් ලකුණු දෙකක ඉක්වලිටිට බලන්න. අපි යමු ගානට. C ගේ රෝමාංක 2. An investor plays 40% of his fund in security X, the balance in security Y. ඒ කියන්නේ 40ක් මෙයා ඉන්වෙස්ට් කරනවා X කියන security එකේ. ඉතුරු 60 ඉන්වෙස්ට් කරන්නේ Y කියන security එකේ. ඊට අපෙන් පළවෙනියටම අහනවා calculate the expected return and the standard deviation of portfolio assuming the correlation between the returns of two securities is -0.7. මෙතන හොඳට බලන්න අපිට දීලා තියෙන්නේ ඍණ 0.7ක්. හොඳට බලන්න ඕනේ මේ correlation එක දුන්නාම මේ ඒක අපිට දීලා තියෙන්නේ ධනද ඍණද කියලා. ඒක බලලා ඔයා හොඳට කල්පනාවෙන් බලලා ආදේශ කරගන්න ඕනේ. එහෙම නැත්නම් පැටලෙනවා. ඒකට අපි ඉස්සෙල්ලාම මේ පෝර්ට්ෆෝලියෝ එකේ expected return එක හොයලා ඉමු. expected return එක හොයන්නේ මෙයාලට අදාළ weights ටික ගුණ කරනවා මෙයාලගේ expected return එකෙන්. එතකොට x ට අදාළ weight එක 140යි. ඒ කියන්නේ 0.4යි. මෙයාට අදාළ expected return එක 14යි. ඒක දාලා තියෙනවා මම මෙතන 0.14යි 0.14යි කියන්නේ. එතකොට y ටත් 0.6 ගුණ කිරීම 0.2. එතකොට මේ පෝර්ට්ෆෝලියෝ එකේ expected return එක එනවා අපිට 16.2යි කියලා. ඊට පස්සේ අපි යමු මෙයාට අදාළ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන සූත්‍රය පළවෙනි පාර ලියන්න ගිහලා වැරදිලා තියෙනවා. ඒ වගේ මොකද ඒක අනිවාර්යෙන් මොකද ඒක ටික සංකීර්ණයි. නිසා අනිවාර්යෙන් බලලම ලියා ගන්න ඕන සූත්‍රේ හරියට බලලා ඔයාලා ලියාගෙන ආදේශ කරගන්න ඉලක්කම් ටික. එතකොට වර්ධින්නේ නැහැ. අනිවාර්යෙන් ඉලක්කම් ආදේශ කරද්දී හොඳට බලන්න ධන ඍණ වර්ගමූල එකතු කිරීම මේ කොතනටද කොයි වෙලාවටද දෙන්නේ කියලා. ඒ ටික ඔයා හරියට බලලා ආදේශ කරගන්න. එතකොට මෙතන එන්නේ අපිට weights එකයි standard deviation එකයි correlation of coefficient එකයි. එතකොට ඒ ටික සුළු කරලා ගත්තාම අපිට එන උත්තරේ 0.9
9 බිංදුවයි 9.8 ඒ කියන්නේ 9.8. එතකොට ඒක තමයි මේ ෆෝර්ත් පෝලයකට අදාළ ස්ටැන්ඩඩ් ඩීවියේෂන් එක. එතකොට කොහොම තමයි අවුරුද්දකට අදාළව පාස් පේපර්ස් ටික අපි කැල්කියුලේට් කරන්නේ. එතකොට මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා කොහොමද ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් පේපර් එකේ ගණන් ටික හදාගන්නේ කියලා. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක විසිරයට තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.